සුබ දවසක් තුන්වෙනි පලා වර්ගයේ විදිහට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගස් නිවිති. ගස් නිවිති වලට රට නිවිති, ගල් නිවිති, කඳුරු නිවිති, ගොම නිවිති කියන නම් වලිනුත් හඳුනන ඊට අමතරව තවත් නම් කිහිපයක්ම තියෙනවා. අප්‍රිකානු, ඇමරිකානු සම්භාවයක් තියෙන මේ ගස් නිවිති එහෙම නැත්නම් ගල් නිවිති කියන එක ආසියානු රටවල බහුලව දක්නට ලැබෙනවා. ඕස්ට්‍රේලියාව ආසියානු රටවල තමයි බහුලව දක්නට ලැබෙන්නේ. අඩියක් විතර උසට හැදෙන ගස් නිවිති. ටෙනිසියම් පොපුලේසියම් කියන අද්විත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ප්‍රොපරේසියා කුලයට අයත් වෙන පැලෑටියක්. එතකොට මේ පැලෑටිය සාමාන්‍ය උස අඩි 2ක් විතර හැදෙනවා. ද්විලිංගික මලක් හැදෙනවා. මල දම් පහට හුරු පෙති පහක මලක්. ඊට අමතරව රේණු කහ පාටට හුරු ලාප ඇති ගන්නවා. ඉතින් කුඩා කහ පාට ගෙඩියක් හැදෙනවා. මේ ගෙඩිය මෝරනකොට බීජ සාමාන්‍යයෙන් අබ ඇටයට වඩා කුඩා ඇට සහිත කළු පාට බීජ පොකුරක් හැදෙනවා. මේකෙන් පැල රෝපණය වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව දඬු මගින් ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙනවා. තවත් මේකේ අලයක් සහිත මාංශල තත්ත්වයේ අලයක් තියෙනවා. ඉතින් ඒකත් අපිට පැලෑටියක් වගා කිරීම සඳහා ලබා ගන්න පුළුවන්. ඉතින් පෝෂණ ගුණ අතින් බැලුවොත් විටමින් A, විටමින් B, විටමින් C, යකඩ, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් කියන සංඝටක ගොඩක් අඩංගු වෙනවා. ඊට අමතරව ප්‍රතිඔක්සිකාරක ගුණයක් මේ ගස් නිවිති වල තියෙනවා. ඊටත් අමතරව දිලීරනාශක ගුණය, සමේ ලප කැලල් තියෙනවා නම් ඒවා පිලිස්සුණු තුවාල සූපත් කිරීමේ හැකියාවක්, ඇසේ සුද ඉවත් කිරීමේ හැකියාවක්, හෘද රෝග, ඊට අමතරව කොලෙස්ටරෝල් වලට ආදී ගුණ දෙන විශාල රෝග ප්‍රමාණයකට ගුණ දෙන පැලෑටියක් තමයි ගස් නිවිති කියලා කියන්නේ. ගස් නිවිති ආහාරය සඳහා සකස් කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක්. අල පරිප්පු වගේ ව්‍යංජනයක් සමග මිශ්‍ර කරලා මේක ආහාරයට ගන්න පුළුවන්. ඊට අමතරව සුප් සඳහා නිවිති කොළ ගන්නවා. ඒ වගේම ගස් නිවිතිත් භාවිතා කරන්න පුළුවන්. කලවම් පලා මැල්ලුම් ගොඩක් අය දන්නවා පලා වර්ග කිහිපයක් එකට එකතු කරලා මැල්ලුම් හදනවා. අන්න ඒ වගේ එකකට ගස් නිවිති භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව බැදුමක් විදියට තෙල් දාලා බැදුමක් විදියට ගන්න පුළුවන්. මේක ආහාර රුචිය වඩවන ආහාරයක් විදියට ආනමක් විදියට හදා ගන්න පුළුවන්. මේ වගේ විවිධ ක්‍රම වලට මේ ගස් නිවිති ආහාරයට ගන්න පුළුවන්. මේකේ කොටල මිරිකල මීපැණි සමග බීමක් විදියට අරගත්තොත් ඒක ඔය ගෑස්ට්‍රික් වලට අම්ල පිත්ත වලට ගුණයි කියලා කියනවා. මේකේ තියෙන සිසිල් ගතිය සහ ඒකේ තියෙන ප්‍රතිඔක්සිකාරක ගතිය ශරීරයට ගොඩක් වැදගත් වෙනවා. මුල් තම්බලා ඒකේ ගන්න වතුර බීම පුරුෂ ශක්තිය වර්ධනයට සහ පුරස්ති ග්‍රන්ථි ඉදමීම අඩු කර ගැනීම සඳහා භාවිතා කරනවා කියලා කියනවා. මුල් වල කුඩු ඉතෙල් සමග මිශ්‍ර කරලා ආහාරයට ගැනීමත් අපිට ශරීරයට ගුණදායකයි කියලා කියනවා. ඉතින් මේ හැම රෝග තත්ත්වයකටම ගුණදායක වන වකුගඩු, අක්මා, මුත්‍රාශය, මුත්‍රාවල දුර්ගන්ධය, එතකොට අධිරුධිර පීඩනය, රුධිර වල සීනි මට්ටම අඩු කරගන්න, කොලෙස්ටරෝල් තත්ත්වය අඩු කරගන්න, ඇසේ සුද්ද අඩු කරගන්න, ඔය වගේ කියන රෝග විශාල ප්‍රමාණයකට ගුණදායක වෙන රට නිවිති එහෙම නැත්නම් ගස් නිවිති කියන එක ඔයගොල්ලෝගේ ගෙවත්තේ වගා කරගන්න, ඔයගොල්ලෝගේ ආහාර වලට මේක එකතු කරගන්න, සුප් එකක් හදනකොට පොඩි කෑල්ලක් මේකෙන් දාන්න, කුඩා දරුවන්ට මේවා අඳුන්වලා දෙන්න, කුඩා දරුවන්ට පෙන්වන්න මේ ගස් හඳුනා ගැනීම කොහොමද කියන එක. ඉතින් ඒකත් එක්ක අපේ අනාගත පරම්පරාවට අපි මේ පරිසරයත් එක්ක බැඳිච්ච බැඳියාව, ඒකත් එක්ක අපේ තිවිච්ච සංස්කෘතිය, ඒකත් එක්ක තිවිච්ච අපේ ආහාර රටාව කියන එක ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒක අපේ අනාගතයට ගොඩක් මෙන්ම අපේ ශරීර සෞඛ්‍යයටත් ගොඩක් වැදගත් වෙයි. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.